ඕනෑම නාමපදයක් කොන්සනන්ට් එකකින් ඉවර වෙනවා නම් ඒ වාගේ අගට කෙලින්ම s එකතු කරන්න. එතකොට ඒ නාමපද බහුවචන වේ. වචන වෙනවා නේද? හරි උදාහරණයක් කියන්න බලන්න දමිත්. කැට් කියලා කියනවා ලියලා පෙන්නන්න. ඇත්තද කියන්නේ බලන්න. කැට් අන්තිම අකුර මොකද්ද? කොන්සනන්ට් අකුර. කොන්සනන්ට් අකුරක් තියෙනවා නම් ඒක බහුවචන කරන්න මොකද කරන්නේ? s එකතු. කොතනටද? මෙතන කියන්නේ ඔව් T එකට පස්සේ S අකුර දානවා අන්තිමට නේද? උත්තරේ ලියලා පෙන්නන්න අනිත් අයට. හොඳයි. එතකොට උත්තරේ මොකද්ද? cats වෙනවා. තව උදාහරණයක් කියන්න දිල්හාර. bird කියලා කියනවා ලියලා පෙන්නන්න ලොකු අකුරේ. පිටිපස්සේ යට පේන්නේ නැහැ ලොකු අකුරෙන් ලියන්න. bird අන්තිම අකුර මොකද්ද? කොන්සනන්ට් අකුරක්. එහෙනම් මොකද්ද කරන්නේ බහුවචන කරන්න? x කරනවා. කොතනටද? අගට. කොන්සනන්ට් අකුරට පස්සේ. දැන් උත්තරේ මොකද්ද? birds. ඔව් තව උදාහරණයක් කියන්න සඳරු. elephant කියලා කියනවා ලියලා පෙන්නන්න. elephant. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්තිම අකුර මොකද්ද? එතකොට බහුවචන කරන්න මොකද කරන්නේ? කොතනද එකතු කරන්නේ? කොන්සනන්ට් අකුරට පස්සේ. පෙන්නන්න එකතු කළා. හොඳයි. දැන් කියන්න මොකක්ද තියෙන්නේ? එලිෆන්ට්ස් වෙනවනේ. හොඳයි. එහෙනම් උමාෂුත් හොඳයි. කවුද ඊළඟ එක්කෙනා? සඳුරු එන්න බලන්න.